පට ගාලා රසම රස බිස්කට් පොඩිමක් හදමුද? එහෙනම් එන්නකෝ මේ පැත්තට. පහළ තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරලා මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. රස කෑම ගොඩාක් හදමු අපි. මම හදන්නේ මාරි බිස්කට් පොඩිමන්නේ. ඉතින් මම මුලින්ම මාරි පැකට් එක කඩලා බිස්කට් එක එළියට අරගෙන බිස්කට් ටික පොඩි පොඩි කෑලි වලට කඩා ගන්නවා. දැන් මාරි බිස්කට් ටික ඔක්කොම පොඩි කෑලි වලට කඩාන ඉවරයි. ඊළඟට මම ගන්නේ ෆ්‍රෙෂ් මිල්ක් අරගෙන මද ගින්දරේ තියලා ෆ්‍රෙෂ් මිල්ක් එක රත් කරගන්නවා. ඊළඟට මම පේනේනකම් ෆ්‍රෙෂ් මිල්ක් ටික රත් වුණාට පස්සේ ඒකටම බටර් ටික එකතු කරගන්නවා. ඊළඟට චොකලට් පවුඩර් ටිකත් එකතු කරගෙන නැවත මික්ස් කරගන්නවා. ඊළඟට කෝන් ෆ්ලවර් එක වැනිලා ටික මම එකතු කරගන්නවා. කෝන් ෆ්ලවර් එකතු කිරීම අනිවාර්ය වෙන්නේ නැහැ. තියෙනවා නම් විතරක් එකතු කරගන්න. අපි මේ සේරම කරන්න ඕනේ මද ගින්දරේ තියලා. ගින්දර ගොඩක් වැඩි කරගන්න එපා. ඊළඟට මම සීනි ටික එකතු කරගන්නවා. දැන් සීනි ටිකක් දී වෙනකන් හොඳට මික්ස් කරගන්න ඕනේ මේක. අවසානට අපි කඩාගත්ත බිස්කට් කෑලි වලින් බිස්කට් කෑලි කීපයක් මේකට දාගන්න ඕනේ. බිස්කට් සම්පූර්ණයෙන්ම කුඩු කරලා දාගත්තත් ප්‍රශ්නයක් නැහැ. කෑලි දාගත්තත් ප්‍රශ්නයක් නැහැ. දැන් උකු පදමට එනකන් අපි මේක හොඳින් මික්ස් කරගන්න ඕනේ. විනාඩි දෙක තුනක් මික්ස් කරනකොට හොඳ උකු පදමක් එනවා. දැන් මම ලිප ඕෆ් කරලා මේක පැත්තකින් තියන්නයි යන්නේ. දැන් මම ලිපෙන් අයින් කරලා තමයි ඊතර බිස්කට් කෑලි ටික මේකට මික්ස් කරගන්නේ. මම දැන් මේ පුඩින් එක හොඳට මික්ස් කරලා නිවෙනකම් පැත්තකින් තියනවා. ඊළඟට අපි බලමු කොහොමද මේකට උඩින් දාගන්න චොකලට් ටික හදාගන්නේ කියලා.
පුඩින් එක නිවෙනකම් මම හොඳට පැහුණු උණු වතුර එකක් උඩින් මේ විදිහට කුකින් චොකලට් එක තියලා මෙල්ට් කරගන්නවා. මම මේ කුකින් චොකලට් එකට ටිකක් දියාරු ගතියක් එන්න ෆ්‍රෙෂ් මිල්ක් ටිකකුත් එකතු කරලා තමයි තියෙන්නේ. දැන් චොකලට් ටික හොඳටම දිය වෙලා තියෙන්නේ. දැන් අපි නිවුණු පුඩින් එක උඩින් මේක දාගන්න ඕනේ. අද මම මේ පුඩින් එක දාගන්නේ මේ වගේ ප්ලාස්ටික් කප් එකකට. ඒකයි මම හොඳටම නිවෙනකන් තිබ්බේ. වීදුරු භාජනයකට හෝ ඇලුමිනියම් භාජනයකට දානවා නම් ඔයාලට මද රස්නින් උනත් දාගන්න පුළුවන්. දැන් මම මේ ප්ලාස්ටික් කප් එකට පුඩින් එක දාලා හොඳට තද කරගන්නවා. දැන් මම තද කරගත්ත පුඩින් එක උඩින් මෙල්ට් කරගත්ත චොකලට් ටික දාගන්නවා. චොකලට් ටික දාගෙන ස්ප්‍රින්කල්ස් ටිකක් දාලා මම මේ පුඩින් එක ලස්සන කරගත්තා. ඉතින් මේ වගේ ස්ප්‍රින්කල්ස් දාලා ලස්සන කරගෙන ඔයාලට බිස්නස් එකකට උනත් මේ පුඩින් එක යොදා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ පට ගාලා කෑම හදන්න දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න මේ ඔයාලගේ ආදරණීය කුකරේ.